ආයිබෝවන් කියලා සිළු දෙනාම පිළිගන්නවා. අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඕකට මෙන්න මේ පෙන්නන විදිහේ Bluetooth kit එකක් කොහොමද අපි පරණ setup එකකට හයි කරගන්නේ කියලා තමයි අද මම පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ. මේක මම සම්පූර්ණයෙන්ම හදන ටික කොට කියලා දෙන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම කියලා දෙන්නම්. කවුරු කෙනෙක් මේක හදාගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේක අනිවාර්යෙන් ඕකට කරලා දෙනවා. මේක ඇත්තට ලොක් ගානක් වෙන්නේ නැහැ. මේ සෙට් එකට තමයි මම මේක හයි කරන්න යන්නේ. මේක Sony setup එකක්, පරණ setup එකක්. මේ වගේ සාමාන්‍යයෙන් පෙන් ගහන්න ඒ වගේ එන්නේ නැහැ. Bluetooth එන්නෙත් නැහැ. ඒකට තමයි මම මේක මේ සෙට් කරන්න කියලා හදන්නේ. ඕනෑම එකකට හයි කරන්න පුළුවන්. මම මේක උඩ අර DVD තුනක් දාන setup එකක්. ඒකේ තමයි මේක සෙට් කරන්න මම යන්නේ මෙන්න මේ හරියට. මේ VCD කියන තැනට මම පොඩ්ඩක් කෑල්ලක් කපාගෙන මේ Bluetooth kit එක මම සෙට් කරන්න යන්නේ. මේකේ වයර් එක දෙන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට. මෙතෙන්ද කරන්ට් එක දීලා මෙන්න මේ හරියට දෙනවා ස්පීකර් වල දෙන්න ඕන තැන. ඔකට්ටි කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් හදලා දෙනවා. රයිට් මෙන්න මේ විදිහට ඒ කෑල්ල අපි කපා ගන්න ඕනේ. අර Bluetooth kit එක බස්සන්න පුළුවන් විදිහට අර VCD කියලා තිබ්බ කෑල්ල මෙන්න මේ විදිහට පොඩ්ඩක් අපි කපා ගන්න ඕනේ. මේ හැරි චුට්ටක් කපන්න ඕනේ කෑල්ල. මොකද දැන් DVD එහෙම පාවිච්චි කරන්නේ නැති හින්දා තමයි මේක මේ කරේ. මොකද setup එකක් ගන්නවට වැඩිය මේක හදාගන්න එක හොඳයි. මොකද මේ setup වල sound එහෙම පට්ට quality. ඒකයි මම මේක මේ හදාගන්න යන්නේ. right මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒක අපි set කරගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තමයි Bluetooth kit එක. මේක අපිට සාමාන්‍ය නුවරින් රුපියල් 1200ට ඒ වගේ ගන්න පුළුවන්. ඊට අඩුවටත් තියෙනවා. මේකම ගන්න amp එක තියෙන කොකට්ටි ගන්න යන්න එපා මේකට. මොකද මේ set එකේ amp එකක් තියෙන හින්දා රයිට් මේ රතු පාට වයර් එක තමයි ඇන්ටනා වයර් එක. ඒක අපිට වැඩි වැදගත් නැහැ. ඒ ඇන්ටනා වයර් එක ළඟම තියෙන වයර් තුන තමයි අපි දෙන්න ඕනේ ස්පීකර් වලට. රයිට් මෙන්න මේ විදිහට හරියටම හිර කරගන්න ඕක කට්ටිය. හිර කරගෙන එන දෙකක් දාලා ඒක මෙන්න මේ විදිහට කිසිම හානියක් නොවෙන්න ලස්සනට හිර කරගන්න. ඔකට වෙන පොඩි චිප් එකක් උනත් ගහන්න පුළුවන්, පෙන් එක ගහන්නත් පුළුවන්. මේක පට්ට ක්ලියර් එකට වැඩ මේක. හරි දැන් ඔකට පේනවා මතනේ මේ කළු පාට වයර් දෙක මම කරන්ට් එකට දෙන්න ඕන තැනට වොට් 5 ඉඳන් මේකට දෙන්න පුළුවන්. මම වොට් 5කට තමයි දීලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ ස්පීකර් වයර් දෙක මේකේ මේ ඉන් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෙනි පිටින් එකක් හරි එකක් ඉන් කරන්න පුළුවන් ජැක් එකකට තමයි මම දීලා තියෙන්නේ. බලන්න ඔකට හොඳට ඉන්පුට් ජැක් එකකට මෙන්න මේ විදිහට මම දීලා තියෙනවා වයර් තුන. මෙන්න මේ හරියේ රතු පාටයි සුදු පාටයි පෙන්වන්න නම් එතනට අර වයර් තුන මම ලස්සනට පාස් කරලා තියෙනවා. මම මේක සම්පූර්ණ වීඩියෝ එකක් හදන වීඩියෝ එකක් මම දාන්නම් ඉදිරියට. රයිට්. ඔකට්ටිට පේනවා මෙතන සවුන්ඩ් එකේ හොඳට ඇහෙනවා. හම් එකක් මොකුත් දෙන්නේ නැහැ මේක හරියටම හදාගන්න ඕනේ හම් එකෙන් නැති වෙන්න. සමහරක් අය හයි කරනවා පොඩ්ඩක් වැඩි කරපු ගාන එක හම් එකක් එනවා. එහෙම නැතිනම් මේක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔකට්ටිට තේරෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඕ කට්ටියට.